හලෝ යාළුවනේ සුබ නවවසරක් වේවා. ඔයාලා සියලුම දෙනාට ඔයාලගේ බලාපොරොත්තු ඒ ආකාරයෙන් ඉෂ්ට වෙන එනම් බලාපොරොත්තු එකතු කරගෙන යහපත් ගමනක් ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද කතා කරන්න යන්නේ මේ ඔයාලා අලුත් අවුරුද්දේ ආරම්භ වෙන තෑගි ගැන පොඩි විස්තරයක් තමයි කියන්නේ. ඔයාගේ දැන් හිතන්නකෝ ඔයා යම්කිසි ආයතනයක සේවය කරනවා. හරිද? එතකොට ඔයා ගිහිල්ලා ඔයාගේ බොස්ට අරන් දෙන්නේ අපි ගමු යාගේ බර්ත්ඩේ එක නැත්නම් නිව් ඉයර් එකට ඔයා gift එකක් අරන් දෙනවා. හිතන්න ඔයාගේ බොස් ඉන්නේ ජෙන්ට් කෙනෙක්, පිරිමි කෙනෙක් ඉන්නේ. ඔයා එයාට මොකක්ද දෙන තෑග්ග? ෂර්ට් එකක් දෙනවා කියලා අපි හිතමුකෝ. ෂර්ට් එකකට ටයි එකක් දෙනවා කියලා. ඔයා ගිහින් බලන ෂොප් එකේ සාමාන්‍ය හොඳම ෂොප් එකකට ගිහිල්ලා ගන්න පුළුවන් උපරිම වටිනා හොඳ එක න්යාට දෙන්නේ. එහෙම නැත්නම් සාමාන්‍ය ලෝකල් එකක් සාමාන්‍යයෙන් දෙන්නේ නැහැ. අපේ භාෂාවෙන් කියන ලෝකල් එක. ඒ කියන්නේ ගණන් අඩු නෝමල් එකක් දෙන්නේ නැහැනේ. ඇයි අර දෙන්නේ? එයාට යම්කිසි කරුත්වයක් වල හිතේ තියෙන හින්දා තමයි ඔයාගේ බොස්ට දෙන්නේ ඒ වගේ වටිනා දෙයක්. ඔයාගේ බොස් ලේඩි කෙනෙක් නම් ඔයා ඒ ලේඩිට දෙන්නේ සාරිය කරා. සාරියක සාමාන්‍යයෙන් පොඩි මිල ගණන් වලට තියෙන එකක් ඔයා දෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් හොඳ සාරියක රුපියල් 5000න් 6000න් විතර එක සාරියක තමයි ඔයා දෙන්නේ අනිවාර්යයෙන්. ඊට අඩු එකක් සාමාන්‍යයෙන් දෙන්නේ නැහැ. 7000 8000ක් විතර වගේ වෙන්නත් පුළුවන්. හරිද? දැන් තමයි මාතෘකාව දෙන්නේ. ඔයා හිතන්නකෝ ඔයා තමයි බොස්. හරිද? ඔයාගේ යටතේ ඉන්නවා සේවකයෝ. සමහරවිට ඔයාගේ යටතේ ගෙදර සර්වන්ට්ලා ඉන්න පුළුවන්. නැත්නම් ඔයාගේ කුඹුරේ මොකක් හරි ගොවිපලක වැඩ කරන සේවකයෝ ඉන්න පුළුවන්. ඔයා ගිහිල්ලා මේ සේවකයන්ට මොනවද අරන් දෙන තෑගි? ඔන්න කරනවා ටිකක් මේ අපි වරද්ද ගන්න තැනක් මම මේ කියන්නේ. ඔයා ගිහිල්ලා සාමාන්‍යයෙන් බලනවා නේද? මෙයාට නම් මේ කම්පර් වෙක්කෙමුක අපේ සේවකයා. මෙයා නම් ඉතින් ලොකු වටනායකක් දීලා වැඩක් නැහැ. ඒගොල්ලෝ අඳින්නේත් නැහැ, සෙට් වෙන්නෙත් නැහැ. එච්ච ලොකු ගණන් වලට ඕනේ නැහැ. සාමාන්‍ය අඩුම තියෙන එකක් බලලා ගිහින් දෙනවා සරමුකුයි ෂර්ට් එකකුයි කියලා ඔන්න වෙනද පොලේ තියෙන ගණන් අඩුවම තැනකින් සාමාන්‍යයෙන් පේමන්ට් එකෙන් හරි කමන්නේ එකක් බලලා බ්‍රවුන් පේපර් කවර් එක දාලා ඔන්න ටැග් එකක් විදිහට දෙනවා. සාමාන්‍යයෙන් තියෙන අඩුම ගණන් වලට තියෙන ෂර්ට් එකක් සරමක්. එහෙම නැත්නම් සේවිකාවක් නම් ඔයාලට ඉන්නේ ඒගොල්ලෝ මොකක් හරි ගවුමක් නැත්නම් සාරි එකක් අරන් දෙනවා නම් ඒ සාරි එක ගණන් අඩුව සාරි එකක් බලලා ඔයා ගිහින් දෙනවා බොස් හැටියට. හැබැයි ඔයාගේ ගෝලයා ඔයාගේ යටතේ සේවකයා ඔයාට දෙන්නේ සමහරට එයාට එච්චර සල්ලි නැති වෙන්න පුළුවන්. හැබැයි එයාට දරා ගන්න බැරි වටිනම එකක් තමයි ඔයාට දෙන්නේ. ඉතින් අයි ඔයාටත් බැරි මේ සේවකයාට ඒකේ වටිනම එකක් දෙන්න මේ අලුත් අවුරුදු අලුතම පරිදි දෙන්නේ. මම පටන් ගන්න. අපේ ආකල්ප තමයි විනාශ කරගන්න ඕනේ. දැන් ඔයා ඒ සේවකයාට ඔයාගේ යටත් සේවකයාට දෙන්න පුළුවන් ඔයාට වටිනම තෑග්ගක්. හොඳ ගණන්ම සාරි එකක් දෙන්න පුළුවන්. හොඳ ගණන්ම ෂර්ට් එකක් දෙන්න පුළුවන්. හොඳ ගණන්ම කලිසමක් මහගන්න රෙද්දා නැත්නම් හොඳ සරමක් හොඳ වටිනම සරමක් දෙන්න පුළුවන්. මේ පුංචි තෑග්ග ඇති ඒ සේවකයාට ඔයාට දක්වන්න තියෙන සියලුම එතනින් පස්සේ ඔයාට දක්වන යම්කිසි සේවයක් තියෙනවා මේ සේවය උපරිම කාර්යක්ෂමතාවයෙන් වැඩ කරන මේ පුංචි තෑග්ග ඇති ඒ සේවකයාට මොටිවේට් වෙන්න උනන්දු වෙන්නේ කරන රාජකාරිය. අන්න එතනින් පටන් ගන්න. අපි ආකල්ප වෙනස් කරගන්න ඕනේ. පාලකයා වෙනස් වුණාට නෑ අපිත් වෙනස් වෙන්න ඕනේ. අපි වෙනස් වෙන්න නේද? කොච්චර පාලකයා ආවත් කියන්නේ අපි එතනම පල් වෙනවා. ඉතින් මේ අලුත් අවුරුද්ද මම ඔයාලට කියන්නේ පුංචි හිතන්න දෙයක්. ඔයාගේ යටත් සේවකයෙක්ට, ඔයාගේ අම්මට තාත්තට, ඔයාගේ සහෝදරයට සහෝදරියට යම් කිසි තෑග්ගක් දෙනවා නම් ඔයාලට දෙන්න පුළුවන් උපරිම වටිනාකමක් තියෙන තෑග්ගක් අරන් දෙන්න. කවදාකවත් ගණන් අඩු බාල ලෝ ක්වොලිටි පාට හේදිලා යන මැටීරියල් තියෙන කිසිම දෙයක් අරන් දෙන්න එපා. දෙන්න පුළුවන් වටිනම එක දෙන්න. ඉතින් ඒක තමයි මේ අලුත් අවුරුද්දේ ඉස්සලාම ඔයාලට ගන්න වීඩියෝ එක. ගොඩ දවසකින් අපි හම්බුනේ වීඩියෝ එකකින්. සබ්ස්ක්‍රයිබ් කරලා නැති කෙනෙක් නම් මගේ channel එක සබ්ස්ක්‍රයිබ් කරගෙනත් යන්න. මොකද මේ වීඩියෝස් බලන 95%ක් විතර මගේ වීඩියෝස් බලන 95%ක් විතර මගේ ක්ලයන්ට්ස්ලා මගේ සහෝදර සහෝදරියෝ මගේ අම්මලා තාත්තලා සබ්ස්ක්‍රයිබ් කරලා නැහැ තාම. ඔයාලා සබ්ස්ක්‍රයිබ් කරන එක වටිනා තමයි. ඔයා වගේම තව බලන් ඉන්න දහස් ගණනකට මේ වීඩියෝ එක YouTube අතරේ හොඳට ප්‍රචලිත වෙනවා. ඒ හින්දා සබ්ස්ක්‍රයිබ් කරලා පොඩි සපෝට් එකක් දෙන්න. ඒ වීඩියෝ එක බලලා යම් කිසි දෙයක් ගන්න බලාපොරොත්තු වෙමින් ඔයාලා වගේම තව කණ්ඩායමකට. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් අලුත් බලාපොරොත්තුකින් ආයෙ හම්බ වෙමු අලුත් වීඩියෝ එකකින්. අනිවාර්යෙන් හෙට. එහෙනම් එතකන් ඔයාලා ඔක්කොම සුබ දවසක් වේවා. සුබ නව වසරක් වේවා. ඔයාගේ තියෙන සියලුම සිතුම් පැතුම් ඉෂ්ට වෙන ජයග්‍රාහී ආසනවන්ත වසරක් පටන් ගන්න කියලා ආරාධනා කරනවා. ජය වේවා.